ඇයට වයස අවුරුදු 11යි. ඒත් ඇය ඝාතනය කරලා තියෙනවා ළමයි දෙන්නෙක්. 1968 අවුරුද්දේ බ්‍රිතාන්‍ය කම්පාවට පත් කරපු ලෝක ඉතිහාසයේ භයානකම ළමා සීරියල් කිලර් කෙනෙක් විදිහට හඳුන්වන මේරි බෙල් ගැන තමයි අද කතාව. මේරි බෙල් කියන්නේ ඉපදුණු දවසේ ඉඳලා නරක පරිසරයක හැදිච්ච දරුවෙක්. මේරිගේ අම්මා වෘත්තීය වශයෙන් ගණිකාවක්. මේරිට කිසිම දවසක ඇගේ අම්මගෙන් ආදරය හරි ආරක්ෂාව හරි ලැබිලා නැහැ. වාර්තා වෙන විදිහට මේරිව කිසිම අවස්ථාවකම විකුණන්න උත්සාහ කරලා තියෙනවා. සමහර අවස්ථාවල ඇගේ අම්මා ඇයට ලිංගික අතවරවලට ඉඩ දීලා සමහරුන්ගෙන් මුදල් පවා අය කරගෙන තියෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් උඩ සිරියල් කිලර් කෙනෙක් බිහි වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. කුඩා වයසේ ඉඳලම මේරිගේ හැසිරීම හරිම අමුතුයි. හදිසි කෝපය, මනෝභාවයන් වෙනස් වීම, පුංචි ළමයින්ගේ හුස්ම හිර කරලා මරන්න උත්සාහ කිරීම වගේ දේවල් ඇයගෙන් නිතරම පෙන්වුම් කරලා තිබුණා. 1968 අවුරුද්දේ මේ මාසේ 11 වෙනිදා මේරි සහ ඇගේ තවත් යාළුවෙක් එක්ක එකතු වෙලා ඔවුන් එක ළමයෙක්ව වහලකින් පහළට තල්ලු කරනවා. ඊට පස්සේ තවත් ළමයෙක්ගේ හුස්ම හිර කරලා මරන්න උත්සාහ කරනවා. පොලිසිය මේක වැඩි සැලකිල්ලට ගන්නෙ නෑ. මෙන්න මේ සිදුවීම් දෙක තමයි ඇගේ පහුකාලීන මරණවලට ප්‍රධාන හේතුවක් වෙන්නේ. මැයි මාසේ 25 වෙනිදා මාටින් කියලා වයස අවුරුදු 4ක් වයසේ දරුවෙක් මරණයට පත් වෙනවා. මේ මරණයට මේරි සහ ඇගේ යාළුවාගේ සම්බන්ධයක් තියෙනවා කියලා ඔප්පු වුණත් මේක ළමයින්ගේ ප්‍රෑන්ක් එකක් වෙන්න ඇති කියලා හිතලා ඒක පොලිසිය මේ වෙලාවේ අත්හැරලා දානවා. ඒත් එක්කම ජූලි මාසේ 31 වෙනිදා වයස අවුරුදු 3ක් වෙච්චි බ්‍රයන්ගේ මලසිරුර හම්බ වෙනවා. මේ ශරීරයේ තිබුණු අමුතු සලකුණු සහ මේ ඝාතනය වහලා දාන්න කරපු අමුතු උපක්‍රම ගැන පොලිසියට සැක පහළ වෙලා ඔන්න ඊට පස්සේ පොලිසිය මේ ඝාතන සම්බන්ධයෙන් විශාල පරීක්ෂණයක් කරන්න සූදානම් වෙනවා. ප්‍රශ්න කිරීමවලදී මේරි සහ ඇගේ යහළුවා මුලදී මේ ඝාතනයන් ප්‍රතික්ෂේප කරත් අවසානයේදී මේරිගේ යාළුවා මේ ඝාතනයන් පිළිගන්නවා. ඒ වගේම බ්‍රයන්ගේ ඇඟේ තිබිලා හම්බ වෙච්ච නූල් කොටස් ඔවුන්ගේ ඇඳුම් වලට ගැලපෙනවත් එක්කම මේරි බෙල් තමන් මේ ඝාතන දෙකම සිද්ධ කරා කියලා පිළිගන්නවා. ඒ වගේම විශේෂම දේ තමයි මේරි මේ ඝාතනයන් සම්බන්ධයෙන් කොයිම වෙලාවකවත් පසුතැවෙන්නේ නැහැ. බ්‍රයන්ගේ අවමංගල්‍ය උත්සවයේදී පවා ඇය සිනාසෙමින් හිටියා කියලා තමයි වාර්තා වෙන්නේ. අවසානයේදී මේරි බෙල් මේ දරුවන් දෙදෙනාගේ ඝාතනයන්ට වරදකරු වෙලා දඬුවම් විඳිනවා. ඉතින් ගොඩක් වෙලාවට අපරාධකාරයෙක් බිහි වෙන්න ප්‍රධානම හේතුවක් වෙනවා ඔවුන්ගේ ළමා කාලය. මේ වගේ true crime stories ගැන දැනගන්න ඕගොල්ලෝ කැමති නම් මම follow කරලා තියාගන්න. මේ වීඩියෝ එකට කැමති නම් like එකක්, comment එකක් දාන්න. තවත් කෙනෙක්ට බලන්න share කරන්න.